මම ඉගෙන ගන්නේ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ. කීවෙනි පන්තියේද දැන්? 12 ශ්‍රේණියකට. 12 ශ්‍රේණිය. දැන් පුතාට තියෙන දක්ෂතාවයන් මොනවද පුතේ? මට චූටි කාලේ ඉඳලම ගීත ගායන හැකියාවක් තියෙනවා. ඒ වගේම සංගීත ගීත නිර්මාණය වගේ. තරඟවලින් එහෙම පුතා කොහොමද ජයග්‍රහණ කරලා තියෙනවද මතක් කරන්න එහෙම? ගීත ගායන තරඟවල ප්‍රථම ස්ථාන අරන් තියෙනවා. ආසයි මට්ටමේ තරඟවලින් ජයග්‍රහණ කරලා තියෙනවා. හොඳයි. දැන් අද මේ පුතා මොන වගේ ගීතයක්ද ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි ආරාධනාවක් කළොත් ගීතයක් ගායමු කියලා. අද මම ගායනා කරන්න හිතන් ඉන්න ගීතය අධිනීතිඥ රන්බණ්ඩා සෙමට. මාමා නිෂ්පාදන තාක්ෂණික දායකත්වයක් ලබා දෙනවනේ මේ වැඩසටහනට. දැන් ගුණදාස කපුගේ මහත්මියත් අපේ ගුවන්විදුලියේ හිටපු නිෂ්පාදන තාක්ෂණික දායකත්වයන් වල ඉදිච්ච පුද්ගලයෙක්. ශබ්ද පරිපාලකයෙක්. ඔහු ඒ අතරතුර තමයි මේ ගීතක් ශ්‍රේෂ්ඨයට විශේෂ ඇලුම්කමක් දක්වන්නේ. ඒ දක්වලා තමයි ඔහු මේ නිර්මාණ කරන්නේ 6 වෙනි මැදිරිය තුලදී එතුමා ඉදිරිපත් කරපු ගීත පිළිබඳ පටිගත කිරීම පිළිබඳව හිතන විට එතුමා මේ රජරට ප්‍රදේශයෙන් විවිධ සුවිශේෂ චරිතයක්නේ. ඉතින් එතුමා අමරණීය චරිතයක්. බලන්න ඔහුගේ හඬ මාධුර්යය, ඔහු තෝරගත්ත පද සිත්තම්, ඔහු ඉදිරිපත් කරපු කම්පන ප්‍රසංගය වගේ දේවල් ජනතාව අතර නම රැඳිච්ච මේ ගීත හැටියට නිර්මාණ හැටියට ඒ වැඩසටහන අද ජනතාව අතර පවතින. හොඳයි එහෙනම් මේ අද මේ ගුණදාස කපුගේ සූරින්ගේ පුතෙක් මගේ සීයා ගායනා කරපු ගීතය අද මේ වැඩසටහන වෙනුවෙන් ගායනා කරන්නට අපේ ගෝවින්ද පුතා සූදානම් වෙලා ඉන්නවා. කපුගේ සූරින් අපි සිහිපත් කරමින් මේ පිටාට ආරාධනා කරනවා මේ පරපුරේ උරුමයක් සමග මේ ලස්සන ගීතේ අද රටවල් ආසන්නයක වැඩසටහන දවසක් පැල නැතියේනේ අකාල මහවැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදියට කරගෙන නින්දා වැහි වැගිරුණදා බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලෙනම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මුදුහුළඟ අඬලන කොට ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉන්දී කඩලන් ඉන්නවාද අම්මේ මං එනතුරු ඉන්දී කඩලන් ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදී කඩලන් ඉන්නවාද අම්මේ දැන් පුතාට මේ සීයාගේ මේ ගීත කලාවේ පවුලේ අයත් එක්ක එකතු වෙලා තව තවත් සමාජගත කරන්න අලුත් පරපුර හැටියට පුතා ගීතේ තියෙන අදහස් මොකක්ද? ඉතින් අද ඒ කාලේ කවුරුත් 70 80 දශකයේ අපි කිව්වොත් නිවැරදි ගීත කලාවේ සංගමයේ විදිහට කිව්වත් ඉතින් ඒ කාලේ නිර්මාණත් එක්කම දැන් අද තියෙන නිර්මාණ අතුරු දුරක් ආත්මික මට්ටමක තියෙනවා.
ඉතින් ඒ නැති වෙලා යන ඒ යුගය නැවතත් යලි මේ ගේන්න තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඒ පරපුරේ අනිත් අයත් සමග එකතු වෙමින් අත්වල බැඳගෙන පුතාට අපි සුබපත් වෙන ආශිර්වාද කරනවා. මොකද ජාතික ගුවන්විදුලිය ගැන කතා කරනකොට ගුණදාස කපුගේ සූරි ජාතික ගුවන්විදුලිය අයින් කළ එතුමා ගැන කතා කරන්න බෑ. එතුමා ගුවන්විදුලියේ ඥාතියෙක්. ගුවන්විදුලියට අවුරුදු 100ක් වෙනකොට කපුගේ මහත්තයා නැති අඩුව අපිට දැනෙනවා. ඉතින් පුතාලා ඒ පරපුරේ කෙනෙක් හැටියට ලේවුරුම කරුවෙක් හැටියට මම මේ වචනේ පාවිච්චි කරනවා. මේවා නැවත නැවත ආරක්ෂා කරගෙන ඉස්සරහට ගිහිල්ලා අපේ සහෘද ජනතාවට මේවා රස විඳින්නට නැවත අවස්ථාව සැලසෙන්න දෙන්න. පුතාට ස්තුතියි. හොඳට ඉගෙන ගන්න පුතේ. ඉස්සරහට යන්න. පුතාට අපි දෙන්න ගුවන්විදුලිය ලෝකේ පළවෙනි ළමා ගුවන්විදුලිය සූදානම් බව මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි අද වැඩසටහනට සහභාගී වුණාට. ස්තුතියි. ඔව්.